ආයුබෝවන් අරුණ ඉබ්බා YouTube චැනලේට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. නන්නාඳුනන ඉසව්වක නිහක්ෂ බව රජේන කන්දුකර පාරාදීසයක් සොයා යන ගමනකට අද අපි ඔබව කැඳවාගෙන යනවා. සබරගමුව සහ මධ්‍යම කන්දුකරය මායිම් වන ඉසව්වේ වලාකුළුවලට අතපොවන මානයේ පිහිටි මේ අපූරු නගරය නමින් දේදුගල. බොහෝ දෙනෙකුට මේ හුදෙක් තේවතු යායකින් වටවුණු කුඩා මන්සන්දියක් පමණක් වත් මෙහි සැඟවුණු ඉතිහාසය සහ පරිසරයේ චමත්කාරය ඕනෑම සංචාරකයෙකු මවිතයට පත් කරන සුළුයි. දේදුගල වෙත ළඟාවීමට ඇති ප්‍රධානතම සහ සුන්දරම මාර්ගය වැටී ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කය හරහයි. කොළඹ සිට පැමිණෙන අයෙකුට අවිස්සාවේල්ල හරහා කරවනෙල්ලට පැමිණ එතනින් බුලත් කොහුපිටිය නගරයට ළඟාවිය හැකි. බුලත් කොහුපිටිය සිට දේදුගල දක්වා ඇත්ති කිලෝමීටර 15ක පමණ දුරක් වුවත් එම ගමනට පැයකට ආසන්න කාලයක් ගතවේ. ඒහි ඇති දැඩි බෑවුම් සහිත වංගු සහ පටු මාර්ගය නිසාවෙනි. මේ මාර්ගය දිවයන්නේ සුප්‍රසිද්ධ රිටිගහ ඇල්ල සහ රුක්මල් ඇල්ලා සලිනි. මාර්ගයේ දෙපස කොකෝවා පුවක් සහ තේ වගාවන්ගෙන් ගහන වන අතර මීදුම පවතින අවස්ථාවලදී රිය පැදවීම අතිශය ප්‍රවේශමෙන් කළ යුතුය. දේදුගල යන නාමය සෑදී ඇති ආකාරය ගැන ජනප්‍රවාද කිහිපයක් පවති. ඉන් ප්‍රධාන එකක් වන්නේ අතීතයේ මෙම ප්‍රදේශයට වැටුණු දේදුන්නක් පාමුල පිහිටි ගලක් මුල් කර ගනිමින් දේදුණු ගල යන්න පසුකාලීනව දේදුගල වූ බවයි. යටත් විජිත යුගය බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම ප්‍රදේශයේ තී වගාව සඳහා ඉතා ජනප්‍රිය විය. ඒ වන විටත් දුෂ්කර කඳුකරයක් වූ මෙහි සුදු ජාතිකයන් විසින් විශාල තීවතු ආරම්භ කරන ලදී. සිංහල රජ සමයේදී මෙම ප්‍රදේශය මායා රටට අයත් වූ අතර සතුරු ආක්‍රමණවලදී රජවරුන් ආරක්ෂාව පතා සැඟවුණු ප්‍රදේශයක් ලෙසද මේ සැලකේ. විශේෂයෙන්ම සීතාවක රාජසිංහ රජුගේ සේනාවන් මෙම කඳුකර මාර්ගෝස්සේ ගමන් කළ බවට විශ්වාසයක් පවතී. දේදුගල ගම්මානය 60 දශකය වන විට පැවතියේ එහි ස්වර්ණමය යුගයකය. අදමින් තාක්ෂණයෙන් හෝ වේගවත් ගමනාගමනයෙන් වෙලී නොපැවති ඒ යුගයේ දේදුගල කඩමණ්ඩිය යනු හුදෙක් බඩු බාහිරාදිය හුවමාරු කරගන්නා ස්ථානයක් පමණක් නොවල එය ගැමි ජීවිතයේ හදවත බන්ධ වූ සමාජීය කේන්ද්‍ර ස්ථානයක් විය. දේදුගල අවට ඇති පැරණි තේකර්මාන්ත ශාලාවල ඇති දැවන්ත යන්ත්‍ර සූත්‍ර වර්තමානයේ පවා ක්‍රියාත්මක වේ. බ්‍රිතාන්‍ය යුගයේ ඉදි වූ කුඩා ගල් පාලම් සහ කඳු බැවුම් ආරක්ෂා කිරීමට තැනූ ගල් බැමි අදටත් නොසලී පවතී. එකල දේදුගල කඩමණ්ඩිය ප්‍රධාන වශයෙන් කඩපේලි කිහිපයකින් සමන්විත විය. මේවා බොහෝමයක් ලෑලිවලින් ඉදි කළ සිංහල උළු සෙවිලි කළ පැරණි පන්නේ ගොඩනැගිලි විය. සිල්ලර කඩයේ හාල් සීනි පිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම භූමිතෙල් සුවඳ වහනය වෙන විශාල බැරල් මෙහි ප්‍රමුඛ විය. පොතට බඩු ගැනීම හෙවත් ණයට බඩු ගෙන මාසය අවසානයේ පඩි ලැබුණු පසු පියවීම එදා පොදු සිරිතක් විය. තේ කඩනගරී වඩාත්ම ජනාකීර්ණ ස්ථානයයි. වීදුරු අල්මාරිවල තැන්පත් කළ සීනි බනිස්, කිම්බුලා බනිස් සහ උණුණු වඩේවල සුවඳ මුළු වීදිය පුරාම පැතිර ගියේය. කරවල සුවඳ සහ ලුණු ගෝනිවලින් පිරුණු මෙම කඩය වතුකම්කරුවන්ගේ මෙන්ම ගැමියන්ගේද ප්‍රියතම නැවතුම් පොලක් විය. 60 දශකයේ දේදුගල කඩමණ්ඩිය වඩාත් ජීවමාන වූයේ එහි ගැවසුණු මිනිසුන් නිසාය. වතුකරේ ජනතාව සහ දේශීය ගොවි ජනතාවගේ සංකලනයක් මෙහි දැකිය හැකි විය. වතුවල පඩි දවසට කඩමණ්ඩිය සැබෑ උත්සව සිරියක් ගත්තේය. වර්ණවත් සාරි හැඳි කාන්තාවන් සහ වේටි ඇඳි පිරිමින් රොක් වී තමන්ට අවශ්‍ය කළමනා මෙන්ම දරුවන්ට රස කැවිලි සහ සිල්ලම් බඩු මිලදී ගත්ත. තැපැල් කන්තෝරුව පුවත්පත් කියවීමට සහ ලෝකයේ වටා තොරතුරු දැනගැනීමට තිබූ එකම මධ්‍යස්ථානය වූයේ නගරයේ කුඩා තැපැල් ස්ථානයයි. විදේශගතව සිටින නෑදෑයකුගෙන් ලැබෙන ලිපියක් හෝ ටෙලිග්‍රාම් පණිවිඩයක් මුළු ගමටම පුවතක් විය. වතුකම්කරුවන් අතර ජනප්‍රිය වූ සුරාසැල් හෝ බෝතල් කඩ එකල නගරයේ පැතිපංගුවක දක්නට ලැබුණි. මේවා බොහෝ විට ගල්බිත්තිවලින් කළ රළු පෙනුමක් ඇති ගොඩනැගිලි විය. නගරයේ මන්සන්දියේ රාත්‍රියට දැල්වීම සඳහා තෙල් දැමූ වීදි ලාම්පු භාවිතා කරන ලදී.
මේවා නඩත්තු කිරීමට විශේෂ සේවකයෙකු පවා සිටි බව පැවසි. අලුපාටින් යුත් පැරණි ලීලන්ඩ් බස්රථයක් කන්ද නැගගෙන හතිලමින් කඩමණ්ඩියට එන විට එහි එන්ජිමේ ශබ්දය බොහෝ ඈතට ඇසුනි. මිනිසුන් මෙන්ම එළවලු මලු සහ කුකුළු කූඩ පවා බස්රථයේ වහලේ මත ප්‍රවාහනය කෙරිනි. ප්‍රවාහනය දුෂ්කර වුවත් මිනිසුන් අතර තිබූ බැඳීම ඉතා ශක්තිමත් විය. පයින් සැතපුම් ගණනක් ඇවිද ගියත් මගතොටීදී හමුවන ඕනෑම අයෙකු සමග විනාඩි කීපයක් පිළිසඳරී යෙදීමට තරම් ඔවුන් නිදහස් වූහ. කඩමණ්ඩිය අසල පිහිටි විහාරස්ථානයේ හෝ කෝවිල මුල්කරගනිමින් පවත්වන උත්සව කාලවලදී දේදුගල මුළුමනින්ම වෙනස් ස්වරූපයක් ගත්තේය. වෙසක් තොරණ, දන්සල් සහ කෝවිල් පූජාවලදී ජාතිබේදයකින් තොරව සැවුම එක්ව කටයුතු කළහ. දේදුගල කඩමණ්ඩිය යනු හුදු වානිජමය ස්ථානයක් නොව. එය මිනිස්කම, සරල බව සහ ස්වභාවධර්මය සමඟ බැඳුණු ජීවන රටාවක කැඩපතකි. අද තාක්ෂණයෙන් දියුණු ලෝකයක අප ජීවත් වුවද එදා දේදුගල කඩමණ්ඩියෙන් වහනය වූ ඒ අව්‍යාජ ගැමි සුවඳ සහ මිනිසුන්ගේ හදවත්වල තිබූ ආගන්තුක සත්කාරය පිළිබඳ මතකය අදටත් අපේ සිත් සනසාලයි. අද වන විට දේදුගල යනු හුදේ ගොවි ගම්මානයක් පමණක් නොවේ. එය සංචාරකාකර්ශණය දිනාගත් සොඳුරු ඉසව්වකි. නුවරේලියට සමාන ශීතල දේශගුණයක් මෙහි පවතින බැවින් මේ පුංචි නුවරේලිය ලෙසද හැඳින්වේ. ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය තේ වගාවයි. මීට අමතරව කුළුබඩු වර්ග වගා කෙරේ. දේදුගල කියන්නේ හුදේ ගමනාන්තයක් නෙවෙයි. ඒක අත්දැකීමක්. නිහක්ෂ බව සොයන සොබාදහමට පිම්බඳින ඕනෑම කෙනෙකුට දේදුගල කියන්නේ තමන්ගේම නවාතැනක් වගේ. අතීතයේ ශ්‍රී විභූතියත් වර්තමානයේ නිසල සුන්දරත්වයක් එක්තැන් වූ මේ පුංචි නගරය අපේ රටේ රැකගත යුතු වටිනා දායාදයක්.